good morning. කොහොමද ඉතින් ඔයාලට? අද ලස්සන දවසක්. ඔයාලට පේනවනේ? අද මීදුම බාලා තියෙන්නේ. පේන්නෙත් නෑ. දැන් වෙලාව 6ට වගේ ඇති. අපි අද ලොකු වැඩක්. ලොකු වැඩක් කියන්නේ අද අපි රාබු ගලවනවා. මම ඔයාලට සේරම ටික එකින් එක පෙන්නන්න. බලන්නකො මීදුම බාලා ලස්සන. අද ඔයාලට මාව පෙන්නන්නේ නැහැ. මං එහින් කණින් ඔක්කොම වහගෙන ඉන්නේ මොකද මට පීනසේ. අර එහා පැත්තේ මිරිස් වත්ත පේන්නේ නැහැ අර. අනේ හරිම ලස්සනයි. බොහෙම බෑම් බෑම් ගහනවා. වතුර ඇති කොහි කොහේ වලවලු. අපේ කහ කැල ගියා නේද? එන්න දෙන්සී කල්. ඉස්සරහම අපි කරන්නේ මේ රාබු ගලව ගන්නවා. ගලවලා එක දිගට පාත්තිය දිගට ගොඩ ගන්නවා. ගලවනකොට මේ අර කහ පාට වෙච්ච මැරිච්ච කොළ තියනවානේ. ඒව කඩලා අයින් කරලා තමයි ගලවගන්නේ. මම ওই පිස්සෙක් අය ගලවන්නේ කොළ කඩන්න නැතුව. පස්සේ මට මතක් වුණේ. ඔය තියෙන පාත්තිය දිගට ගලවලා ගොඩ ගහපේවා. එකපාර ඔක්කොම ගලවන්නේ ටික ටික තමයි ගලවන්නේ. මේ හං වෙනවනේ අවුසර වැටුනහම. දැන් අපිට තියෙන්නේ මේවා හොදන්න. ඊට පස්සේ කාණුවකින් මේ වගේ මේ ලොකු වලක් කපනවා මේ වතුර පුරව ගන්න. රාබු හොදන්න එපා. දැන් ඕකට ඔහොමම ලොකු ඉටි රෙද්දක් කියලානවා. ඊට පස්සේ තමයි වතුර පුරවන්නේ. ඒකලර ගලවපු මේ රාබු ඕකට ගෙනත් දානවා. ඒකල තමයි හොදලා ගන්නෙ. ඔය රාබු හොදන්නේ නායට අපි සල්ලි දෙන්නේ එක උරේකට. ඔය හොදපුවාම එක උරේකට රුපියල් 100ක් දෙනවා. කොහොමත් එක්කෙනෙක් හොදනවා
15ක් 16ක් සමහර 20කුත් හොදනවා. එතකොට 10 වගේ වෙනකොට සේරම වැඩි ඉවරයි. පටවයි යන්න එපයි. එතකොට 10 වෙනකොට ඒගොල්ලෝ ඒ ගානක් විතර හොදනවා. ඉතින් ලාභයි නේ වැඩි. ඔයගොල්ලෝ දැනන් හිටියේ නෑනේ හොදන සීන් එක. ගලවපු ගමන් එහෙමම කඩේ තියනවා කියලා හිතුවේ. නෑ අනේ. විකාරේ හොදන්නත් ඕනේ. කොළ කැඩෙන්නේ නැති වෙන්න පරිස්සමට. නැත්තම් මඩ ගොඩනේ. කොහොමද දඹුල්ල මාකට් එකේ මේ වෙලෙන්දු ලස්සනට දිනනවා නම් ගන්න ඔයා කේවල් කර කර ඉන්නේ. ඕන් එනවා. මේ තියෙන ඒවත් ගලවන්න ඕන ඔක්කොම. එක දවසට නම් බැරි. හරි හරි ඔච්චර බලන්න ඕනේ නෑ මම ඉන්නේ ඔය. ඔයාලා ඉතින් ඉන්නේ මමත් මේ ෆෝන් එක අල්ලලා නිකන් ඉන්නවා කියලානේ. අනේ ෆෝන් එක අල්ලලා විනාඩි 5යි විතරයි. මමත් වැඩ තමයි ඉතින්. බලන්න පුරවල දෙපැත්තට ගැව්වාම ලස්සනට පේන හැටි. ඔන්නෝම ලස්සනට මේ කොළ සවුත් වෙලා නැතුව සුදු පාට පේනවනම් වෙලෙන්ද ගන්නවා ඉක්මනට. ඔය දැල්ලුර කට මහලා මේ අර පැත්තෙන් පළලා තමයි මේ රාබුව හොරන්නේ. ඔය තියෙන දෙපැත්තට හිටින්න තමයි ලස්සන උලුලට අහුලන්නේ. වතුරේ නෝ. ඒක හෙට් එක එනවනේ අතට. ඇයි ගලවලා කොල්ලෙක් ආවම අරකට එක එකක් නෙමෙයි. කොල්ලෙක් කීමන කියක් පස්සේ ගන්නවා මම කිව්වා ගෑයි නෙමෙයි අයියා. කරන්ට් එක ඇවිල්ලා නැති ඉන්නේ. වතුර මෝටරේ දාලා තින් නැත්තම් බොර වෙනවා. ඔය පැත්තෙන් අලුත් වතුර එනවා අනිත් පැත්තෙන් යනවා. උන් බලන්නකො මගේ අතට වෙලා තියෙන දේ. ඉබ්බෙකුත් හමුනම මේවර ඉබ්බෙන්නේ නේද? චූටි පැටි කනේ. කියුට් නේ? පව්. තා පොඩිම කකුලටත් පෑගිනවා. බලන්නකො රාබුර ලස්සන. ලස්සන රොඩක්කේ කන්න බෑනේ. ඒ මල අප්පිරියා. මං දැයාලා බැලුවේ නේද පරණ ගෙනාවු ට්‍රැක්ටරේ ඉන්ජෙක්ට් එකේ. ගෙඩිය පිටින්ම අරයි යන්නේ. නිල බලවන්න. මම බැලුවේ තමයි අරක හරි ගියා. අරක මම බලවන්නේ එකක් මොනවද? කිව්වා මේක බෑ මේකම දාන්න ටිබ් එකම ගහුණා. ඒ කුඩු ගැටේ බාස. ඕන වීඩියෝ දාප අපේ තාත්තත් එක්ක බෑනේ කයි වාරුව. ඔය කියන්නේ වැහෙනවද? ඉක්මනට එන්නම් අලුත් වීඩියෝ එකකින් ඈ. බයි. පට්ට විදියට